මලලාල නෙමෙයි සුමිති අයියේ. මලයාලම්නේ. උඹ කියන්නේ ඉන්දියන් එකනේ. මේක වෙස්ට් ඉන්දියන්. වෙස්ට් ඉන්දීස්. නේ සුමති. මට බොරු මරිසි දාන්න හදන්න එපා. නෑ. ඔබ දාන මරිසි මම හොඳට දන්නවා. ඔබ එකපාරකුත් තොරණක් එහෙමත් ගැහුවානේ. සදාවතුනි තවයි මේකට හුවක් තියන්න. ඈ භූත මන්දිරයකුත් කරානේ. පේනවන්නේ තනිකර මකරා පන පිටිම වගේනේ. හැබැයි මල්ලි එකක් හොඳට මතක තියාගනින්. උඹ මේ පාර මේ මගුල කරන්න ගිහිල්ලා ගමට එක කැලලක් හරි ඇති කරොත් මේ පාර තෝ මේ ගමෙන් පන්නන්නේ මම ඈ. හරිද? It's lokaya. Anything for you lokaya. Anything for you. Master. ළමයි ටික ආවා. අපි කතා කරලා ගමුද? හරි. හැමෝටම ආයුබෝවන්. වැඩි කතා බහ වැයි වටාරන් ඒවා මුකුත් අවශ්‍ය නැහැ. අපේ මේ ජහුටාවේ රජුරුවන්ගේ චරිතයට පෙනී සිටින්නේ දහල්ලක මොකද්ද මම පටන් ගත්තෙත් නැයිනේ තාම. මාස්ටර් කියන්නේ අපේ මේ ජහුටාවේ රජතුමාගේ චරිතයට පෙනී සිටින්නේ කියනකම් හිටපියෝ වෙලේ හදාගෙන ඉන්න මුලින් මොකද්ද මේ කරන්නේ? රජතුමාගේ චරිතය කරන්නේ මෙන්න මේක. කිසි රජ පෙනුමක් නෑ තමයි. හැබැයි කියලා කරන්න දෙයක්වත් නෑනේ. එහෙනම් ඌ තමයි රජා. එතකොට ඇමතියාගේ චරිතය කරන්නේ මෙන්න මමයි මාස්ටර්. මමයි ඇමතිගේ චරිතය කරන්නේ. උඹ? අක උඹ හරියනවද බං ඇමතිගේ චරිතෙට? ඈ? ඇමතිගේ ඇඳුම ඇඳුවාට පස්සේ මූ නිකන් තුන්කාරේ පීවිසි බටයක් වගේ තියෙන්නේ. ඈ? බලපන් මොකද කැත විතර. මාස්ටර් හොඳින් මතක තබා ගත යුතුයි. සුමිති අයියා කියන්නේ මාගේ සුළුමවගේ නැගිනියගේ පුංචිගේ පුතාය. හොඳින් මතක තබා ගත යුතුයි. මේ චරිතයට මට ආරාධනා කරේ සුමිති අයියාය. මට කියපු හැම දෙයක්ම හොඳට මතකයි පුතේ. ඈ? හැබැයි අර උඹලා කිව්ව ඥාතිත්වයේ ඔන්න ඕක තමයි මේ මට මතක තියාගන්න බැරි. මම නැවත කියන්නම්. නැවත කියහම් බලන්න. හොඳින් මතක තබා ගත යුතුයි. සුමිති අයියා කියන්නේ මාගේ සුළු පියාගේ අම්මාගේ අක්කාගේ පුච්චි අම්මාගේ පුතාය. හොඳින් මතක තබා ගත යුතුයි. අපිත් හොඳ වැඩකරුවෝ තමයි. සුමති උඹ හොඳින් මතක තබා ගත යුතුයි. මෙම ජහුටාවේ මාස්ටර් මම මිසක් උඹ නොවන බව හොඳින් මතක තබා ගත යුතුයි. ඈ? එපමණයි.